හලෝ කොහොමද ගයිස්? ඔන්න ඉතින් දැන් සමයක ඇවිල්ලා තියෙන්නේ රුමේනියාවට. සමයකේ හොඳම හරිය තමයි යන්නේ. ඉතින් අදත් සෙල්සියස් අංශක 37ට විතර තියෙනවා මචංලා. මෙහි උෂ්ණත්වය හොඳට ඉරාවු එහෙම පායලා තියෙන පේනවනේ වටේට. ඉතින් අපි යන්න හදන්නේ අද මේ සමයක කාලෙට හැදෙන එක පළතුරු වර්ග නම් ගඩාගෙඩි තියෙනවා. මේ ගඩාගෙඩි ගන්න යන්න ගතරමඟ හම්බුණා අපිට යාළුවෝ සෙට් එකක්. බලපල්ලකෝ පට්ටේ හොඳ ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් උන් ටික චව් මේ තමයි මචං සමයක කාලෙට රුමේනියාවේ විදිහ. පේනවනේ වටේටම මේ වටේටම වගා කරලා තියෙන වගා බිම් තමයි ඔක්කොම තියෙන්නේ. මෙහෙ ඉන්න ගොවියෝ හොඳට හම්බ කරනවා. ලංකාවේ වගේ නන් නෙමෙයි. මම අටුවා ටීකා ටිප්පනි දාලා කතා කරන්න දන්නේ නැහැ මචං. මම මට පේන දේවල් ඔක්කොම කියන්නේ. ඉතින් ඔන්න අපි ප්ලේස් එකට ආවා. මෙතන තමයි ප්ලේස් එක. මෙතන අපි දැක්කා මේ තියෙන්නේ. ඔය තියෙන්නේ මචං ටිකක් විතරයි. හරි. මේ රුමේනියාවේ හැම පාරකම මම වගා කරලා තියෙන මන් දන්නේ හැම තැනකම. ඔන්න ගස් දැක්ක ගමන් දන්නවනේ. ඉතින් ආයෙ ඉතින් ගෑනු කියන්නේ ගස් දැක්ක ගමන් ගස් වලම තමයි. ලංකාවේ මෙහි කියලා වෙනසක් නැහැ. සමහර වෙලාවට මේ ගෙඩිවල පොඩි අවුල් තියෙනවා. මේ පැල්ල පණුව ගහලා වගේ සීන් තියෙනවා. රුමේනියා මන් දන්නේ මේවට කියන නම් ගම් එහෙම නම් මන් දන්නේ නැහැ. දන්නා ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න යා. ඒ පැත්ත පෙන්නන්න මේක හරිනේ. මේ විදුනට පස්සේ නම් ගොඩක් රසයි. මේව අමු වෙනම් පට්ට ඇඹුල්. පටේ තියන්න බැරි තරම් ඇඹුල්. අපි යුරෝබවුන්ඩ් මිස්ටර් ඇන්ඩ් මිසිස් පටන් ගත්තේ මචං කැම්පින් වගේ දේවල් කරන්න. ඒත් ඉතින් මේ රස්නෙත් එක්ක කැම්පින් මොන කැම්පින්ද? අපිට පොඩ්ඩක් මේ රස්නේ ටිකක් යනකම් අපි ඉතින් මේ වගේ බ්ලොග් දදා පොඩ්ඩක් ඉන්නම් ඈ. රට්ට ඇඹුල් නේ. මාර ඇඹුල්. ඔය යන්නේ අනිත් ගහ ගමන් දන්නේ මේවට කියනම මේක නම් හැබැයි මේක නම් සුපිරිම රසයි. අපි මේක එක පාට වර්ගයක් තියෙනවා. මේක මාර රසයි. මේක කාපු අය සමහර විට කියන්නේ මේක නම මන් දන්නේ ඇත්තටම මේකට කියන නම් එහෙම දන්නේ නැහැ. මේ ක්ලුජ් වල ඉද්දි මන් දැක්ක රෙස්ටුරන්ට් වල පිකල්ස් දාලා තියෙනවා. මෙයාලා පිකල්ස් දානවනේ හැමදේම. ඒ වගේ මේකත් පිකල්ස් දාලා තියෙනවා දැක්කා. හැබැයි ඉතින් අපි හැම දෙයකටම අපේ උන් බොන්න ගන්නෙත් ඕක. කන්ද ඒක නම් සුපිරිම රසයි. ඒක මරුවේ. guys අපේ YouTube channel එක යුරෝබවුන්ඩ් with Mr and Mrs අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. අපේ TikTok එකේ අපි follow කරලා තියාගන්න. ඒ වගේම අපේ FB එකේ අපි follow කරලා තියාගන්න. ඉතින් එහෙනම් අපි ගිහින් එන්නම්. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉස්සරහට අපේ කැම්පින් වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ ලස්සන කැම්පින් වීඩියෝස් ටිකක් අපි ඉස්සරහට කරනවා. දැනට මේ රස්නෙත් එක්ක නම් කැම්පින් යන්න කියලා අපිට එළියට බහගන්නෙත් බොහොම අමාරුවෙන්. 37ට එළියේ විනාඩි 10ක් 15ක් ඉඳලා තියෙන රෝස් වෙන තරමට මෙහි රස්නේ. එහෙනම් ගයිස් අපි ගියා. ජය වේවා.